වසර 3000කට වැඩි කාලයක් ටූටන්කාමන් රජතුමාගේ රන්වෙස් මුහුණ රජුන්ගේ සොහොනේ සැඟවිලා තිබුණා. අඟල් 21ක් උස මෙම පුරාවස්තුව පුරාණ ඊජිප්තුවරුන්ගේ දක්ෂතාවය සහ කලාත්මක බව පෙන්눔 කරත් එක්ස් කිරණ මගින් එහි විශාලතම රහස හෙළි කරගන්න විද්‍යාඥයින් සමත් වුණා. ඔහුගේ පවුලේ 18 වැනි රාජවංශයේ අවසාන පාලකයා වූ ටූටන්කාමන් වයස අවුරුදු 9 දී සිහසුනට පත් වූ අතර ඔහුගේ අනපේක්ෂිත මරණයට පෙර වසර 10ක් පමණ රාජ්‍ය පාලනය කරනවා. පසුකාලීන පාලකයන් විසින් ඔහු අමතක කිරීම සහ ඔහුගේ සොහොන නොවැදගත් ලෙස සැලකූ අතර සොහොන් කොල්ලකරුවන් විසින් පවා නොසලකා හැර ඇති බව තහවුරු වෙනවා. කොහොම වුණත් මේ අපහැදිලි භාවය ඔහුගේ සොහොන්ගෙය විශිෂ්ට ලෙස සංරක්ෂණය කිරීමට හේතු අතර එය අන් අයගේ සොහොන්මෙන් මුද්‍රා නොතැබීමද විශේෂ වෙනවා. 1922 දී එහි සොරා ගැනීම නිසාම වටිනා කෞතුක වස්තු 5000කට අධික ප්‍රමාණයක් අනාවරණය වූ අතර ටූටන්කාමන් රජු ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔහුව ඉතිහාසයේ හොඳම පාරාවන්ගෙන් කෙනෙක් ලෙසද මෙයින් හඳුන්වා දෙන්න පුළුවන්. මෙම කෞතුක වස්තු අතර ඔහුගේ රන්වෙස් මුහුණද අන්තර්ගත වෙනවා. ඒ රජුගේ මුහුණට සරිලන සමානකමකින් යුත් බවද ප්‍රකාශ කරනවා. එහි පරමාර්ථය වුණේ ඔහුගේ ආත්මයට මරණින් මතු ජීවිතයේදී ඔහු හඳුනා ගැනීමට සහ ඔහුගේ මමීකෘත ශරීරයට නැවත පැමිණීමට ඉඩ සැලසීම සහ අඛණ්ඩව පැවැත්මට ඉඩ සැලසීමයි. වෙස් මුහුණේ සංකීර්ණ විස්තර නිර්මාණය කිරීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර බවක් පෙනෙන්නට තිබුණත් එහි සැබෑ සංකීර්ණත්වය මතුවුණේ වසර ගණනාවකට පසුවයි. 1967 දී පැරිසියේ එහි ප්‍රථම ප්‍රදර්ශනයට පෙර සංරක්ෂණ අරමුණු සඳහා ගන්නා ලද මූලික එක්ස් කිරණ පරීක්ෂණය එහි සැකැස්ම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් මෙම ස්කෑන් එක මගින් ඒ නිමැවීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ ප්‍රමාණය අනාවරණය කර ගැනීමට නොහැකි වෙනවා. ඊජිප්තුරන්කරුවන්ට නවීන පෑසුම් ශිල්පීය ක්‍රම නොතිබුණු යුගයක මේ වෙස් මුහුණ හැදුවේ කොහොමද? පසුකාලීනව එනම් 2007 වර්ෂයේදී එයට එක්ස් කිරණ ස්කෑන් එකම උත්තර දීලා තියෙනවා. වෙස් මුහුණ පිරිසිදු කැරට් 24 රත්තරන් වූ අතර එය කැරට් 23 රත්තරන් වලින් සාදා තිබෙනවා. එහි නම්‍යශීලී බව සඳහා තඹ මිශ්‍ර කර එය නැවත නැවත උණුසුම් කර තිබෙනවා. නැවතත් 2015 දී තවත් රහසක් මතුවෙන්න ගන්නවා. කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා වෙස් මුහුණ සූදානම් කරන අතරතුර එහි සවිකර තිබූ රැවුල හම්බෙන් ගැලවෙනවා. ත්‍රිමාණ ස්කෑන් පරීක්ෂණයක් ඇතුළුව පසුව සිදු කරන ලද ප්‍රතිසාධනය මගින් රැවුල තුළ රන් බටයක් තිබූ බවට අනාවරණය වුණු අතර එය වෙස් මුහුණට සම්බන්ධ කිරීමට භාවිතා කරන ව්‍යුහයක් සහ ඒ නිර්මාණය කිරීමට සම්බන්ධ උසස් ශිල්පීය ක්‍රම තවදුරටත් පෙන්වා දෙනවා. ටූටන්කාමන්ගේ රන්වෙස් මුහුණෙහි සංකීර්ණත්වය මූලික විශේෂඥ තක්සේරුව ඉක්මවා යනවා. රජුගේ මුහුණ මනාව නිරූපණය කරන බව මුලින් විශ්වාස කළ වෙස් මුහුණ දැන් සමපේක්ෂණයට ලක් වෙලා තියෙනවා. සමහර න්‍යායන් පවසන්නේ එය ඔහු වෙනුවෙන් නොව වෙනත් අයෙකු සඳහා නිමැවුවක් බවයි. 2015 අධ්‍යයනයකින් යෝජනා වුණේ වෙස් මුහුණ මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ සුළුම වන සුප්‍රසිද්ධ ඊජිප්තු රැජින නෙෆර්ටිටි සඳහා බවයි. එයට මූලික සාක්ෂිය වූයේ වෙස් මුහුණේ තිබූ සෙල්ලිපියකි. මුලදී ටූටන්කාමන්ගේ යයි හඳුනාගෙන ඇති බවක් පෙනෙන්නට තිබුණත් වඩාත් සමීප පරීක්ෂා කිරීමෙන් සිදුවිය හැකි වෙනස්කමක් හෙළිදරව් වෙනවා. ඒ එහි සඳහන් කර ඇති නෙෆර්ටිටි රැජින යන සෙල්ලිපිය නිසායි. මෙයට තවත් අභිරහසක් එකතු කරන්නේ වෙස් මුහුණේ සිදුරු කරන ලද කන්වන අතර විශේෂඥයින් විශ්වාස කරන්නේ ටූටන්කාමන් ළමා කාලයේ ඔබ්බට කරාබු නොපැළඳ ඇති අතර එම වෙස් මුහුණ වෙනත් කෙනෙකු නිරූපණය කරන බවයි. ඒක මූලික හේතුවක් වෙනවා මේ නෙෆර්ටිටි රැජිනගේ බව පැවසීමට. කොහොම වුණත් මේ ප්‍රහේලිකාව ටූටන්කාමන්ගේ සොහොන දක්වාම මිහිද යනවා. ඔහුගේ සුසාන භූමිය අවසන් මොහොතේ වෙනස් කළ බවට ඉතිහාසඥයින් සාක්ෂි සොයාගෙන තිබුණත් අනෙකුත් පාරාවන්ගේ සොහොන් ගෙවල් වල ශ්‍රේෂ්ඨත්වය හා සසඳන විට ඔහුගේ සොහොන් ගැබේ ඇති සරල බව වසර ගණනාවක් පුරා ප්‍රවීණයන් ප්‍රහේලිකාවට ලක් කරලා තියෙනවා. ටූටන්කාමන්ගේ අනුප්‍රාප්තිකයා වූ
හොරෙම්හෙබ් මෙහි කාර්යභාරයක් ඉටු කළ ඇති බවට සාක්ෂි අනෙක් ඒවාට වඩා බලවත්. හොරෙම්හෙබ් ටූටන්කාමන්ව එතරම් ආකර්ශනීය සොහොන්ගේක තැබීමට ගත් තීරණය ඇතුළුව ඊජිප්තු ඉතිහාසයෙන් ටූටන්කාමන් මකා දැනීමට ක්‍රියාකාරීව උත්සාහ කරන්නට ඇති බව තවත් කෙනෙකුගේ මතයක් වෙනවා. මෙම සාක්ෂිවලට තවදුරටත් සහාය දක්වමින් හොරෙම්හෙබ්ගේ සොහොන්ගෙබ පරීක්ෂා කිරීමේදී ටූටන්කාමන්ගේ කලාත්මක ශෛලියේ සහ මෝස්තරයේ කැපී පෙනෙන සමානකම් දක්නට ලැබෙනවා. නමුත් හොරෙම්හෙබ්ගේ සොහොන්ගෙබ සැලකිය යුතු ලෙස විශාල වෙනවා. මෙය ඔවුන්ගේ නිර්මාණයේ හවුල්භාවයක් පෙන්වා දෙනවා. තරුණ වියේදී ටූටන්කාමන්ගේ අනපේක්ෂිත මරණය හේතුවෙන් ඔහුගේ අපේක්ෂිත මහා සොහොන්ගෙබ සම්පූර්ණ කිරීමට නොහැකි වුණු අතර විශාල සොහොනක් තමාට වෙන් කර ගනිමින් ටූටන්කාමන්ට කුඩා සොහොනක් ඇනවුම් කිරීමට හොරෙම්හෙබ්ට හැකි වෙලා තියෙනවා. මේ සාක්ෂි ටූටන්කාමන්ගේ සොහොන්ගෙබේ සරල බව සහ ටූටන්කාමන්ගේ උරුමය වසන් කිරීමේ හොරෙම්හෙබ්ගේ පැහැදිලි සාර්ථකත්වය පැහැදිලි කරනවා. ටූටන්කාමන්ගේ වෙස්මූණ සහ සොහොන්ගෙබ වටා ඇති අභිරහස් සෑම නව සොයා ගැනීමක් සමගම තවදුරටත් කුතුහලය දනවන සුළු අතර වසර ගණනාවකට පෙර සිදු වූ දේ පිළිබඳ විස්මය පෙන්වා දෙනවා. නමුත් එක දෙයක් ස්ථිරයි. පුරාණ ඊජිප්තුවේ හෙළිකිරීමට තවත් බොහෝ රහස් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. දිගට මේ වගේ වීඩියෝ බලන්න මතක ඇතුව අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්නම්.